ඔයාට අද මේ පින්කම ලස්සනයිද? ඔව්. කොච්චර ලස්සනයිද? ගොඩාක් ලස්සනයි. කොහොමද ආවේ අපි? අපි ආවේ පෙරහැරක් ගාලා නත්තන්ට ලයිට් දාලා ආවේ. දැන් මේ හැමෝම බලන් ඉන්න ඔයාගේ ලස්සන කතාවක් අහන්න. අර බෝසත් කුමාරයාගේ මූණ කියපු ලස්සන කතාව. ඒක මේ චූටි බබාලා ඔක්කොටම ඔයා වගේ කියලා දීලා අර යාළුවන්ට ආදරෙන් අර ඔයා කියන්නේ මේවා කරන්න එපා කියලා. ඒ වගේ අර ලස්සන කතාව හොඳට කියලා දෙන්න යාළුවා. ඔන්න සින්නේකුයි ඌරෙකුයි අතුර තිබෑ ඉඳලා තියෙන්නේ. නත්තනේ කලයක් ගාව මල් හැදීලා. නෙල්ලුම් පොකුණක් ගාව අතුර බොන්න හදනවා. ඌර බොන්න හදනකොට සින්නයා කියනවා ඔයා බේවුත් අතුර බොරේනවනේ. ඒකින්ද මම බොන්නම් කිව්වා සින්නයා. ඊට පස්සේ ඌර කියනවනේ මන්නේ මෙතෙන්ට මුලින්ම ආවේ. ඒකින්ද මම බොන්නම් කියනවා සින්නයා. ඊට පස්සේ සින්නයා කියනවා මං තමා මේ කරේ රජා. ඒකින්ද මම බොන්නම් කිව්වා. කොහොමද කිව්වේ? සැරෙන්නේ කිව්වේ. කොහොමද කිව්වේ? සින්නයා. ඉතින් මං තමා මේ කරේ රජා කිව්වා සින්නයා. ඔහොම ඊට පස්සේ දෙන්න ගහ ගන්න පටන් ගත්ත බිම පෙල්ලි. ඔහොම ටිකේලාවක් ගහ ගන්නකොට සින්නයා දැක්කා ඒ ගුස්සු දෙන්නව. ඒ ගුස්සු දෙන්නව සින්නයා දැක්කම ඌරට කියන්න හදද්දි සින්නයා දැක්කා මේ ගුස්සු දෙන්නව. ඉතින් ඒ ගුස්සු දෙන්න ටිකේලා කොම ගහ ගන්නකොට බලා ඉන්දියාවේ ගහ ගන්න දියා. ඉතින් සින්නයා දැක්කා ඒ දෙන්න දියා. ඉතින් ඒ සින්නයා කෙරේ ඌරට කියන්න හදද්දී ඌරට පෙන්නුවා සින්නයා. ඊට පස්සේ පෙන්නුවම අපි දෙන්නව මැරුණාම අපි දෙන්නගේ මත් කන්න බලා ඉන්නේ. ඊට පස්සේ සින්නයා කිව්වා අපේ මත් මොකද ඒගොල්ලන්ට කියලා. ඊට පස්සේ අපි දෙන්න සමගියෙන් අතුර බීලා යන්න ගියා. ඉතින් සින්නයටයි උගුස්සු දෙන්නට අතුර බොන්න නැති වුණා. උගුස්සු දෙන්නට මස් කන්න බැරි වුණා. ඉතින් මස් කන්න බැරි හින්දා දුකෙන් ගියා. ඉතින් ඔයගොල්ලොත් එයාගේ සින්නයයි ඌරයගේ බැන ගන්නතුව ඉන්න ඕනි. අම්මට තාත්තට ආදරෙන් ඉන්න ඕනි. මං ආයෙත් ඔයගොල්ලන්ට කතාවක් කියන්න.